තිරුවන් සරණයි සිළු දිනාටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවා මරුව තවත් දරුවෙක්ගෙන් අම්මා පලිගත්ත විදිහක් තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා අම්මා කෙනෙක් දරුවෙක් හදන්න ගොඩාක් කැපකිරීම කරනවා, වෑයම් කරනවා, උත්සාහ කරනවා, අධිෂ්ඨාන කරගෙන තමයි තමන්ගේ දරුවව පෝෂණය කරන්න ඉතාමත් වෙහෙස මහන්සි වෙලා. ඉතින් මේ වගේ තමන්ගේ දරුවව පෝෂණය කරාට පස්සේ ඔය ඉතින් සෙල්ලම් කරන්න පොඩි කාලේ යවනවනේ. එහෙම සෙල්ලම් කරන්න ගියාට පස්සේ මේ සෙල්ලමේදී වෙන පුංචි කතාවක් බහින් බස්සීමක් පොඩ්ඩක් දුරදිග ගිහිල්ලා පුංචි ළමයි අතරේ අර තව ආපු යාළුවා මොකක්ද කරන්නේ පොල්ලක් අරගෙන අර දරුවට ගහලා ඉවර වෙලා ඔලුවට ගහනවා නේද? හිසට පහර දුන්නට පස්සේ අර දරුවා එතනම මැරලා වැටෙනවා. එහෙම මැරලා වැටුණට පස්සේ ඒ අම්මා අඬනවා. අනේ මගේ දරුවා මැරුවා නේද උඹ කියලා. එහෙම මේව කරාට පස්සේ අඬාලා ඉවර වෙලා දැන් ඔන්න පොලිසිය ගිහින් ඉවර වෙලා අර අම්මා පොලිසියදී කියනවා තෝ මගේ දරුවා මැරුවා මම බෝ කොහොම හරි මරනවාමයි පලිගන්නවා මම උඹෙන් කියලා කියනවා. ඉතින් අර එහා පැත්තේ ඉන්න බිත්තිකාර දරුවටත් කවුරුවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරියෙක්වත් කවුරුවත්ම නැහැ. ඉතින් එයා එහෙම ඉන්නකොට පරිවාසයට දානවා. පරිවාසයට දැම්මට පස්සේ අර කවුරුවත් හිටියේ නැති හින්දා බලන්න අර අම්මා කල්පනා කරනවා මූට කවුරුවත් ඇත්තෙත් නැහනේ. කමන්නේ මං ගිහිල්ලා බලන්නම්. මගේ දරුවෝ කොහොමද මරපු එකානේ. අම්මුගෙන් කොහොමද පලිගන්නවා කියලා යනවා. ගියාට පස්සේ ඉතින් ඔන්න පරිවාසෙ ඉන්නකොට හොයලා බලලි වල වැඩ ටික කරලි වල යම්කිසි කාර්යයක් ඇවෑමෙන් මේ දරුවා පරිවාසයෙන් නිදහස් වෙලා එළියට එනවා. එළියට ආවට පස්සෙත් අම්මා කිසිම වෙනසක් නැහැ. ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, සිනහසින් යුක්තව මේ දරුවට සලකනවා. කමන්නේ උඹ අපේ ගෙදර වරෙන් උඹට කවුරුවත් නැහැ. මගේ ඊටේ එකම දරුවත් උඹ මරාගත්තා. උඹටත් කවුරුවත් නැහැ. ඉතින් වරෙන් කියලා. ඉතින් ටික කාලයක් අම්මත් එක්ක මේ පුංචි දරුවා ජීවත් වෙනකොට ඒ දරුවා කොච්චරනත් බයෙන් ඉන්නේ. ඇයි? එදා කිව්වා පලිගන්නවා කියලා. එදා කිව්වා මරනවා කියලා. ඉතින් මේ දරුවා ගෙදරට ආවට නිින්ද යන්නේවත් නැහැ. හේතුව තමයි මේ අම්මා කොයි වෙලාවෙ තමන්ගේ ජීවිතය තොර කරයිද දන්නේ නැහැ. මොකද තමන්ගේ දරුවා මරපු අම්මා කෙනෙක් නේ. මේ අම්මගේ දරුවා මම මැරුවනේ. ඒකෙන්ද මේ අම්මා කොයි වෙලාවෙ මගෙන් පලිගනින්ද දන්නේ නැහැ කියලා හිතනවා. කවදාවත් නිින්ද ගියෙත් නැහැ. ඊට පස්සේ දවසක් කමන්නේ නැහැ කීලි වරේලා මේ දරුවා අහනවා ගිහිල්ලා ඔයා කිව්ව නේද මම මරනවා කියලා. මගෙන් පලිගන්නවා කිව්ව නේද? දැන් ගොඩාක් කාලයක් ගියා. මං ගෙදරත් ඇවිල්ලා ගොඩක් කාලයක් ගියා. ඒත් ඔයා මගෙන් පලිගත්තෙත් නැහැ. ඒ වගේම මාව මැරුවෙත් නැහැ. ඔයා මාව හිරගත කරලා පරිවාසයට දාපු කාලේ ඉඳලා මේ දක්වාම ගොඩක් ආදරෙන්, කරුණාවෙන්, දයාවෙන් බලාගත්තා. ඇයි මට එහෙම කරන්නේ? ඇයි ඔයා මගෙන් පලිගන්නේ නැද්ද? ඇයි ඔයා මාව මරන්නේ නැද්ද? කියලා අර අම්මගෙන් අහනවා. ඇහුවට පස්සේ කියනවා මං උඹව මැරුවා. මං උඹෙන් පලිත් ගත්තා. එදා අවුරුදු ගානකට කලින් උඹ මගේ දරුවව මරන්න තරම් රෞද්‍ර හිතක් තිබ්බා. අසත්පුරුෂ හිතක් තිබ්බා. අසත්පුරුෂ ඇසුරක් තිබ්බා. උඹ අධාර්මිකව ඇසුරුණා. කිසිම විදිහකින් උඹගේ හිත සංසුන් හිතක් තිබ්බේ නැහැ. හොඳ හිතක් තිබ්බේ නැහැ. මහා රෞද්‍ර සැරපරුෂකයෙන් හිතක් තිබ්බ හින්දා තමයි උඹ මගේ දරුවව මරාගත්තේ. ඉතින් මං එදා කල්පනා කරගත්තා උඹව මරනවා කියලා ඉවර වෙලා උඹගේ තිබ්බ නරක සිතුවිලි, උඹගේ නරක ගති පැවතුම් ටික, උඹගේ තිබ්බ අසත්පුරුෂ ගතිගුණ, ඒ වගේම දුස්සීල ගතිගුණ ටික ඔක්කොම මරනවා කියලා මං හිතාගත්තා. ඉතින් මං පොඩ උඹව මරලා දැම්මා. උඹව මරලා දැම්ම උඹේ තිබ්බ අර කැත හිත, ඒ වගේම නරක සිතුවිලි දහමයන් ඔක්කොම ටික මම මරලා දැම්මා. දැන් උඹගේ එහෙම සිතුවිල්ලක් නැහැ. උඹ හොඳ දරුවෙක්ගේ හොඳ අම්ම කෙනෙක් වගේ ඉන්නවා දැන්. ඒ වගේම මම උඹට කිව්වා පලිගන්නවා කියලා. ඔව් මම පලිගත්තා. කොහොමද පලිගත්තේ? උඹ ඇවිල්ලා මගේ දරුවව මැරුවා. මැරුවට පස්සේ මට දරුවෙක් නැහැ. ඒ වගේම මගේ දරුවව මැරපු උඹටත් අම්මා තාත්තා නැහැ, සහෝදරයෝ නැහැ, කවුරුවත්ම නැහැ. ඒකින්ද මම තේරුම් ගත්තා උඹත් මගේ දරුවෙක් විදිහට මම බලා ගන්නවා කියලා. මම පලිගන්න හැටියට මම උඹට ආදරේ, කරුණාව, දයාව දුන්නා. උඹ දැන් හොඳ මනුස්සයෙක්. උඹ දැන් මගේ දරුවෙක්, මගේ රත්තරන් පුතා ඔයා කියලා කිව්වා. ඉතින් තමන්ගේ අම්මා තමන්ගේ දරුවව මරපු ඒ දරුවට ඒ අම්මා දීපු පලිගැනීමයි අම්මා මරනවා කියලා ඒ මරපු ටිකයි ඔයත්තන්ගේ ජීවිතයටත් ගත්තනම් ඔයත්තොත් හිතාගෙන ඉන්නව නේද මරනවා, පලිගන්නවා, බලා ගන්නම්, රිටර්න් එක දෙන්නම් කියලා. ඔයත්තන්ගේ සිතුවිලි යහපත් විදියට වෙනස් කරගන්න පුළුවන්. අපේ ජීවිතේ අපි හිතනවා වගේ නෙවෙයි. ඒකින්ද අපි එදා අර අම්මා තමන්ගේ දරුවා මරුණ කියලා අරයට වෛර කර ඇත්තට මරන්න ගියා නම් කිසිම ප්‍රායෝගිකත්වයක් ප්‍රතිඵලයක් නෑ. ඒ උනාට ඒ අම්මා කොහොම හරි අර තමන්ගේ දරුවා මරපු දරුවවගේ සිතුවිලි ටික මරලා දැම්මා. ඒ දරුවගේ තිබ්බ නරක දේවල් වලින් පලිගත්තා. ඒ නරක සිතුවිලි තියෙන අසත්පුරුෂ වැඩ කරන ඒ පවිටු දරුවව ලස්සන සත්පුරුෂ මලක් වගේ දරුවෙක් කරා, සත්පුරුෂයෙක් කරා. ඉතින් අපේ ජීවිතෙත් අපිට පුළුවන් වෙනවා ඒ වගේ සත්පුරුෂයෙක් බිහි කරන්න. ඔය සමාජෙත් ඉන්නව නේද අපි අහක දාන්නේ බොනවා, කුඩුකාරයෝ, එයා හොඳ නෑ, සල්ලාලයෝ කියලා අපි අහක දානවනේ. අපි අයින් කරනවනේ. ඉතින් අපි අයින් කරනවට වඩා අපි යම්කිසි විදියකින් ඒ අයත් අරගෙන අපේ සමාජයේ ලස්සන කරගන්න බලාපොරොත්තු වුණොත් අපිට පුළුවන් වෙනවා ඒ අයගේ ජීවිතයත් ආලෝක කරන්න. මොකද ජීවිතේ කවදාවත් පරිපූර්ණ හොඳ මිනිස්සුયો කියලා જાතියක් නැහැ.
ඒ වගේම නරකයි කියලා මිනිස්සුෙකුට රසයක් නැහැ. හැම හොඳ කෙනෙක්ගෙම අන්තර්ගතයේ යම්කිසි වැරද්දක් තියෙනවා. වැරදි කියලා හිතන් ඉන්න හැම පුද්ගලයෙක්ගෙම වැරදිම නැහැ. හොඳකුත් දකින්න තියෙනවා. ඒකින්ද කල්පනා කරගන්න. ඔයාලගේ ජීවිතෙත් කාගෙන් හරි පලි ගන්නව නම් මරණව නම් එයාට කරදරයක් කරන්න යන්න එපා. එයාට බාධාවක් වෙන්න යන්න එපා. එයාගේ තියෙන සිතුවිලි වෙනස් කරන්න පුළුවන් නම් උත්සාහ කරන්න. ඔයාටත් පුළුවන් තව අඳුරේ තියෙන ජීවිතයක් ආලෝකමත් කරන්න. ඒ ආලෝකය වඩා වර්ධනය කරගන්න ඔයාටත් පුළුවන්. ඉතින් මේ සංසාර ගමන ජීවත් වෙනකොට අපි දැනගන්න ඕන අපිට කවදාවත් කර්මයට බෙහෙත් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒකම දේ තමයි ධර්මය. ධර්මය අවබෝධ කරගත්ත කෙනා කවදාවත් පලි ගන්නෙ නැහැ. මරන්න යන්නේ නැහැ. එයා නිතරම කල්පනා කරන්නේ තමන්ගේ ජීවිතයත් අනුගේ ජීවිතයත් ආලෝකමත් කරන්න. ඉතින් කල්පනා කරගන්න ඔයාලත් අද පුංචි කතාවක් ඉගෙන ගත්තා. ඒ කතාවේට අනුකූලව ඔයාලත් ඔයාලගේ ජීවිතේ කාගෙන් හරි පලි ගන්නවා නම් ඒ පලි ගන්න යාගේ නරක සිතුවිලි වලින් ඒ නරක සිතුවිලි ඔයාලගේ සිත් වලට එන්න දෙන්න එපා. ඔයාලා මරනවා නම් මරන්න. ඒ පුද්ගලයාව නෙමෙයි. එයාගේ තියෙන නරක සිතුවිල්ලක් මරලා හොඳ සිතුවිල්ලක් වර්ධනය කරගන්න පුළුවන් විදිහකට එයාව හැඩගස්සන්න. ඔයාටත් මේ සංසාරයේ ඒක කුසල කර්මයක්ම වේවි. එහෙනම් කල්පනා කරගන්න තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නවා වගේම අනුන්ගේ ජීවිතයට සාර්ථක වෙන ආලෝකයක් වෙන්න තමන්ගේ ජීවිතේ පාවිච්චි කරන්න අපි හැම කෙනෙක්ම දැනගන්න ඕන. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.